හෙලෝ ගයිස් අද මං ඇවිත් තියෙන්නේ පයිනස් වත්තක් සහ මෙන්න වගේ පොඩි හෙලක් ගාවට. මෙන්න මං අනිත් පැත්ත හරවල පෙන්නන්නම් කැම් එක. ඔයාලට පේන ඇති ගයිස් උඩ බැලුවොත් පයිනස්, පල්ලේ බැලුවොත් අගක් හොයන්න බැරි පල්ලමක් තියෙන්නේ. කෙලින් ඉතින් ආයේ පයිනස් වත්තක් මැදට මේ පාර ඇවිත් තියෙන්නේ. අපි තව ඉස්සරහට යන්න. මේ තව ඉස්සරහ තියෙනවා ලස්සන ස්පොට් එකක්. ඉතින් ගයිස් ඔයාලට දැන් පේනවා ඇති කොච්චර ලොකු රබර් වත්තක් මැද්ද දැන් ඉන්නේ කියලා. පයිනස් මේ අක්කා කෙනෙක් කියලා දුන්නේ මේ මට ඒක නම් පොඩ්ඩක් අමතක වෙනවා. මේක පයිනස්ලු මේ ඔයාලා පුළුවන් නම් කමෙන්ට් එකක් දාලා කියන්න බලන්න මේ කොහෙද ඉන්නේ කියලා මං. ඒත් එක්කම ගයිස් මට හම්බුණා මෙන්න මේ වගේ පොඩි අයිටම් එකක්. මේක මොකද්ද කියලා දන්න කට්ටිය ඉන්නා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි තව ටිකක් ඉස්සරහට ගිහින් වීඩියෝ එක ගන්න. ඉතින් ගයිස් මේ තියෙන්නේ මං අරකව ලස්සන view එක. බලන්න ගයිස්. මේ වගේ වෙලාවක මේ වගේ තැනකට එනවා කියන්නේ වෙනම අත්දැකීමක්. දැන් වෙලාව 6:02. හරියටම කිව්වොත් දැන් වෙලාව 6:02. දැන් වෙලාව 6:02. දැන් ඉතින් අපි ගෙදරට යන්නයි යන්නේ. එහෙනම් ඉතින් ගෙදරට ගිහින් සෙට් වෙමු. ඉතින් ගයිස් දැන් අපි ටවුන් එකට ටිකක් කිට්ටුවේ ඉන්නේ. කිට්ටුවේ කුවට දැන් තාමත් තියෙන රබර් කැලේ මැද්දේ. අපි රබර් කැලේ චුට්ටක් රබර් නෙමෙයි පයිනස් සෝරි. මේ පයිනස් මේ පට පොඩ්ඩක් තා වැරදෙනවා ගණන් ගන්න එපා. මේ පයිනස් කැලේ මැද්දේ දැන් අපි පඩිපෙළ වගේක් තිබ්බ පඩිපෙළ ටික නැගගෙන එහෙම තමයි ටවුන් එකේ මැද්දේ පොඩි මේ යන්න පොඩි පාරක් තියෙන. මේ පාරෙන් තමයි ආවේ. දැන් ඉතින් ගයිස් අපි යන්නේ ආයෙත් බැහැගෙන යන්න. දැන් කිට්ටුව තියෙන්නේ. ඒ කිට්ටුව පොඩ්ඩක් ඉන්නකෝ ඔයාලට අපේ කට්ටිය අපවම කරන පොඩි හපංකමක් පෙන්නන්න. ඔහම ඉන්නේ චුට්ට ඈ. ඉතින් ගායිස් ඔය තියෙන්නේ අපේ කට්ටිය අපවම කරන දේවල් ඔය. දැන් ඔයාලා දකින්න ඇති ගායිස් අපේ කට්ටිය මේ වගේ ලස්සන තැන් වලට අපවම කරන දේවල්. කාලා බත් කොළ විසික් කරනවා, ටිපි ටිප් කොළ, ඊට එහෙම මුරුක්කු ස්නැකර්ස් කොළ එහෙම විසික් කරනවා. අපි දැන් බහින තැන ඉස්සරහ තියෙන්නේ. මේ එහෙම කරන්න එපා කියලා තමයි මාත් ඉල්ලන්නේ. අපි නැති මේ වගේ තැන් වලට කැත වැඩ කරන්න. මේ එහෙනම් දැන් ඉතින් අපි බැහැගෙන යා.